පාරවල් PRD පාරවල් සහ පළාත් පාලන ආයතන වලට අයිති නැති පාරවල් අපිට 800 ගාණක් තියෙනවා. කැසට් කරලා කාටවත් වගකීම පවරපු නැති. ඒතර ඒව තමයි මේ සමහර බස් දුවන්නේ ග්‍රාමීය ජීවිතයේ සම්පූර්ණම ප්‍රවාහන පද්ධතිය රැකිලා තියෙන පාරවල් ටික මේක ඒකත් කවුන්ට් වෙන්න ඕන මේ ඒ පාරවල් 800 ගාන. ඒතර ගත්තොත් කිලෝමීටර් 4000 ගානකට වඩා වැඩි ඒරියා එකක් තියෙනවා. මේ විශේෂණයත් එක්ක අයිති 800 වතු සමාගම් තීනිකාරීත්වය තිබිලා ඒ ප්‍රශ්නේ. ඒවත් තියෙනවා. මොකක් කරේ අපි ඒක අවසන් කරන්න ඕනේ. දැන් උතන හැමදාම තියෙන ප්‍රශ්නේනේ. නුවර එළියේ පාරවල් කීපයක් තියෙනවා. රජයේ කිසිදු ආයතනයකට අයිති නැති. ඒවා කම්පැනිස් වලට අයිති ඒවා. නෑ වතු විතරක් නෙමෙයි ජනාධිපතිතුමා ඒකේ මේ වතු සහ ප්‍රාදේශීය සභාවල මාර්ග තියෙන්නේ. එතකොට ඒකේ 611 තියෙන කාටවත් අයිති නැති සහ ඉන්ද්‍රිය 200ක් විතර තියෙන වතු මේ. ඒක ඔක්කොම එක්ක සභාවට හරි දැන් අපි එහෙව RD එකට ගන්න පුළුවන් පාරවල් තියෙනවද කියලා ඒක වගේ ගන්න එකඟයි. ප්‍රධාන පාරක් ගන්න පුළුවන් RD එකට. පළාත් ඒවට PRD එකට තමයි ගොඩක් ගන්න තියෙන්නේ. අපි කලින් මේ විශ්සනේ ඉන්න කලින් අපි යම් දල අදහසකට ආවද මේ පාරවල් දැන් 611ක් තියෙනවා. රජයේ කිසිදු ආයතනයකට අයිති නැති 200 ගණනක් තියෙනවා කෙලින්ම සමාගම් වලට අයිති. ඔය 611 තමයි අර පරණ ගල් දාලා මම දැක්ක කඳු උඩ තියෙන අර ලොකු ගල් අර අඟල් 9 ගල් දාලා මේ කැඩුණු පාරවල් ටික තියෙනව නේද? වතු මැද තියෙන. ඉතමට හිතෙන්නේ හැබැයි ඒක නම් අවසන් කරන්න වෙයි ප්‍රාදේශ සභාවට හෝ PRD එකට RD එකට එකපාරක් වගේ ලොකු පාරවල් නෙවෙයි නැත්නම් ඒ ටික අරගෙන නිශ්චිත කාර්යද කියලා වගකීම් ටික දෙන්න වෙන්නේ. ඇයි ඒක ප්‍රමාද වුනේ? ඇයි රාද එහෙම වුනේ? පාරවල් ජනාධිපතිතුමා මේ බහතු කරලා තියෙන පාරවල් කොහොමත් බතුවල කරන්නේ නැහැ. ඒගොල්ලෝ කරන්නේ නැහැ කවදාවත් කරන්නේ නැහැ. මේක පවර ගන්න කටයුතු කරනකොටත් ඒකත් RD හරි PRD හරි මේක ගත්තේ නැහැ. නෑ දැන් මෙතන තියෙන්නේ නිශ්චිත වශයෙන් හඳුනාගෙන තියෙන 200 ගණනක් වතු සමාගමට හිමි. හැබැයි 611ක් තියෙනවා වතු වලටත් හිමි නැති. ඒකයි ඇයි ප්‍රමාදුනේ ඒක? ඒ ඔක්කොම එතන හවුරාගත තියෙන්නේ JDB estates. ජනතා වතු සංවර්ධන. රජයේ වතු සමාගම. ඔව්. ඒ කියන්නේ මේ පාරවල් රජයේ වතු සමාගම් වල විතරක්ම නෙවෙයි. ඔව් නෙවෙයි. ඔක්කොම පාරවල් එහෙම තමයි ජනාධිපතිතුමා. මේක අද ඩිසිෂන් එක ගන්න මේ වතු වල පාරවලට මොනවද කරන්න ඕනේ කියලා. ඔව්. ඒකෙන් අපි ස්ටඩි එකක් කරලා මොකක්ද ABC කියලා බෙද මේ වර්ගීකරණය කරලා අදාළ ආයතනවලට පවර්ල ඉවර කරන්න. නැත්තම් ඒ වගේ ජනතාව ඒක පාවිච්චි කරනවා. ඒ ජනතාව නේද? තමුන්වන්සලා ඡන්දෙත් දිනවා. හැබැයි මේ පාර ප්‍රසංස්කරණය කරන්න ඒ ප්‍රාදේශීය සභාවට අයිතියක් නැහැ නේද? ඒ නිසා මම හිතන්නේ පාරවල් 611 හඳුනාගෙන ඉක්මනින්ම අදාළ ආයතන වලට මොකෙන්ද අපි ඒක කරන්නේ? කවුද කරන්නේ? ඕන නිර්ණායක හදාගෙන කවුද? ලේකම්තුමි කවුද වැඩි කරන්න ඕන? පුළුවන් ඔබතුමි. පළාත් මාර්ගයකින් අපි නේද? ඒ 6 ඉක්මනින්ම අපි කරමු. මේ ව්‍යසනයත් එක්කම බලන්න පුළුවන්ද කියලා. එතකොට අපි අදාළ ඒවා ප්‍රතිසංස්කරණය කරන්න බජට් එකෙන් ඒවට වෙන් කරන්න පුළුවන් නේ. ඔව්. එහෙම නැත්නම් අපිට මේක මේ ආයතන තුනින්ම මේ පාරවල් වලට මේ ප්‍රතිසංස්කරණය කරන්න ඉන්නේ නැහැ නේ. ඒ නිසා දැම්මම ඉක්මනින්ම පුළුවන් නම් මට හිතෙන්නේ අර ලොකු සමීක්ෂණයක් ඕන නැති වෙන කියලා බලනකොට තේරුම් ගන්න පුළුවන් නේද? ඒකේ තියෙන විස්තර ටික තියෙනවා. පොතේ වැඩක් තියෙන්නේ. නිර්ණායකයට අනුව තියෙන දිගපළල සහ ඒකේ ස්වභාවයත් එක්ක කොතැනද පළාත් මාර්ගයටද නැත්නම් ප්‍රාදේශීය සභාවටද කියලා දෙකෙන් එකට බෙදලා දුන්නා නම් ඒවයි නිශ්චිතව කාට හරි වගකීමක් තියෙනවා. ඊළඟට ඉල්ලීමක් කරන්නේ හැම ආයතනයකින්ම ඉස්සරහට හදනකොට මේ කානුවක් බෝක්කුවක් එක්ක පාරවල් හදන්න කියලා ඒ ප්‍රශ්නේ හින්දා තමයි මේ පළාතක් ගසාගෙන ගියේ. ඔව් ඒක තමයි නේ. ළඟයිලා කම්පැනි කිනු පාර. ඒකනේ දැන් අර වතු සමාගම් ඇතුලේ තියෙන පාරවල් ඒ වත්ත ඇතුලේ ක්‍රියාකාරීත්වයට එහා ගියපු ප්‍රධාන නගරයත් එක්ක සබඳතාවයක් තියෙනවා නම් ඒ පාරවල් ඒව අපි ආණ්ඩුවට පවර ගන්න ඕන. yes. නේ? ඒ කියන්නේ ඒවා වත්ත ඇතුලේ ක්‍රියාකාරීත්වයට පමණක් විතරක් නම් ඒක වත්තට දෙන්න. හැබැයි වත්ත ඇතුලට නැතුව ඒවා ප්‍රධාන නගරත් එක්ක සම්බන්ධතාවයක් තියෙන පාරවල් නම් ඒවා පවරගෙන ඒක ප්‍රාදේශ සභාවට හරි PRD එකට හරි පවරන්න. එහෙම නැතුව ඒගොල්ලෝ නඩත්තු කරන්නේත් නෑ. හැබැයි මිනිස්සු වත්තට යන්න විතරක් නෙවෙයි ඒක පාවිච්චි කරන්නේ. නගරයටත් එන්න පාවිච්චි කරනවා නේද? අනිකුත් පොදු කටයුතු වලට ඒ පාර පාවිච්චි කරනවා. වත්තේ වැඩ වලට විතරක් නෙවෙයි.
එහෙනම් ඒ පාරවල් ටික ප්‍රසංස්කරණය කරලා දෙන එකත් අපේ වගකීමනේ නේද? ඒ නිසා ඒ ටික බලන්න නේද? ඔබතුමී ඒ ටිකත් හඳුනගන්න ඒ ටික පවරගෙන අපි ඉවර කරමු ඒ ටිකනේ. නැත්නම් හැමදාම නෝරෙලියේ එන ප්‍රශ්නේ තමයි මේ පාරට අයිතිකාරයෙක් නැහැ වත්තෙන් හදනවද කියලා බලන් ඉන්නවා. ප්‍රාදේශ සභාවෙන් හදනවද කියලා බලන් ඉන්නවා. මම දැක ඔය කඳු උඩට යනකොට පාරවල් නැහැ. ඇත්තට පාරවල් නැහැ. අර පරණ එලපු අර අඟල් 9 ගල් දාපු වලවල් ගොඩක් තියෙනවනේ.